ඔයාලා කලින් ඉගෙන ගත්තා මොකද W1 එකට W2 එකට ඩබල් chance වලට total Asian total බලන්නේ කොහොමද app එක use කරලා කොහොමද table එක බලන්නේ table එකකින් match select කරන්නේ කියලා slip එකක් හදන්න ඔයාලා ඉගෙන ගත්තා. තව double chance එකතු කරලා total එකතු කරලා දෙකම එකට එකතු කරලා slip එකට use කරගන්නේ කොහොමද? ඒ දේවල් කලින් වීඩියෝ වල ඔයාලා ඉගෙන ගත්තා. අද අපි බලමු corners use කරලා කොහොමද අපි slip එකට bet එකක් දාන්නේ කියලා. මෙතන තියෙනවා අපි යන්න ඕනේ මෙතන corners වලට. corners වල corners first half, corners second half මේ විදිහට දෙකක් තියෙනවා. එතකොට මේක වෙනස තියෙන්නේ time එකේදී අපි bet කරන්නේ match එකේ ගහන goal වලට. එතකොට corners වලදී අපි bet කරන්නේ match එකේදී කෝණ ගහනවා. කෝණ කොහොමද කෝණ play කරන්නේ? කෝණ වල එකතුව මොන ටීම් එක කෝණ දිනයිද? W1 ද W2 ද? ඒක කිසි වෙනසක් නැහැ. මේක bet වෙන්නේ ගහන corners වලට. අරක regular time එකේදී goal වලට. කලින් ඔයාලට කියා දුන්න විදිහට මේකේ Asian total. එතකොට W1 ද W2 ද total එක double chance කලින් කියන්න බැරුණා මට W1 and 10.5 yes කියන්නේ W1 එක මෙතන දිනනවා සහ මුළු total එක TU කියන්නේ total under කියන එක total under 10.5 ඒ කියන්නේ W1 එක කෝණ වලින් දිනනවා total එක දෙගොල්ලන්ගේම total එක 10.5ට වඩා අඩුයි කියලා yes කියලා තියෙනවා 2.7ක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙයාලගේ total එක 10.5ට වැඩිය ගානවා ඇති කියලා මට හිතෙනවා. මොකද මෙච්චර ඔඩ් එකක් දෙනවා කියන්නේ. අපි බලමු මේ අපිට මෙතන කෝණ සිලෙක්ට් කරගද්දී අපිට app එකකින් බලන්න පුළුවන්. නැත්නම් එතන බැලුව හැකි අපිට මෙතන match වල details වලට ගියාට පස්සේ කොහොමද corners ගහලා තියෙන්නේ කලින් match වල කියලා. මේ කලින් ළඟදී අන්තිමට තිබ්බ match එකේදී කෝණ වල total ගිහලා තියෙන්නේ මෙහෙමයි. මුළු match එකටම W1 කෝණ 6ක් ගහලා තියෙනවා. W2 කෝණ 9ක් ගහලා තියෙනවා. එතකොට ඒක නම් දිනලා තියෙන්නේ W2 තමයි කෝණ වලින්. අපිට පුළුවන් ඉතින් මං කිව්වේ 10.5ට වැඩිය මෙයාලා කෝණ ගහලා තියෙනවා. 9 6 කියන්නේ 15ක්. ඒ කියන්නේ අපිට මේක බලලා කියන්න පුළුවන් අපිට ප්‍රෙඩික්ට් එකක් කරන්න පුළුවන් කීයක් කෝණ ගහයිද කියලා මේ මැච් එකේදී. අපිට ප්‍රෙඩික්ට් කරන්න අපි කෝනස් වලට දාද්දී ගොඩක් වෙලාවට total එක අල්ලන්න. total වලට අල්ලන්න මොකද W1 W2 ද කියලා අල්ලන්න එපා. ඔයාලා දැක්ක ගිය පාර මැච් එකෙත් W2 තමයි කෝණ වොන් කරලා තියෙන්නේ. අපිට කෝණ කියන්න බෑ කොහොම වේද කියලා. ගොඩක් වෙලාවට හොඳම ටීම් එක තමයි බෝලි ගොඩක් වෙලාවට කෝණ පැත්තට ගිහිල්ලා කෝණ ගහන්න සෙට් වෙන්නේ. ඒ වුණාට අපිට කියන්න බෑ කොහොම කෝණ සෙට් වෙයිද කියලා. නිසා ගොඩක් වෙලාවට මම නම් කියන්නේ total එක අල්ලන්න කෝණ අල්ලද්දි ගොඩක් වෙලාවට කෝණ සාමාන්‍යයෙන් 7.5 8 කියන්නේ සාමාන්‍ය මධ්‍යන්‍යගේ මේ ගානට වඩා සාමාන්‍ය ෆුට්බෝල් මැච් එකක කෝණ total එක එනවා. කියන ගොඩක් වෙලාවට 8 8.5 මේ වගේ ඒවා අල්ලන්න. එතකොට අපිට මේ විදිහටම Asian total එකත් අර විදිහම තමයි 7.5 තියෙනවා නම් ඔයාලා දන්නවා දැන් win එක කොහොමද දෙන්නේ 2.5 තියෙනවා නම් කොහොමද අපිට win එක එන්නේ කියලා ඔයාලට මේවා අල්ලන්න පුළුවන්. එතකොට මේවෙන් අපිට ඔඩ් එක වැඩි කරගන්න පුළුවන්. අපිට first half එකට අල්ලන්න පුළුවන්, second half එකටත් අල්ලන්න පුළුවන්. ගොඩක් වෙලාවට first half එකට වඩා second half එකේදී තමයි එස්ලා goal ගහන්න try කරන්නේ. මොකද ඒ වෙලට active වැඩි කියන්නේ ඒ ටයිම් එකේදී තමයි ගොඩක් වෙලාවට බෝල් එක රැඳෙන්නේ ගෝල් එක ආසන්නයෙන්ම. මොකද එතකොට කෝනස් ගහන්න සෙට් වෙනවා වැඩි. ඒක මේ බලන්න මෙතනක් තියෙනවානේ. මෙතන 4.0 ගානක් තියෙනවා. මෙතන කෙලින්ම 5න් තමයි පටන් ගන්න. ඒ කියන්නේ 5ට වැඩියෙන් ගහනවා කියලා. අපිට එහෙම බලන්න පුළුවන්. ඔයාලා total කෝනස් වල total එක අල්ලන්න bet වලට අල්ලද්දි Asian total එකයි normal total එකයි ඔයාලා කැමති විදිහට යූස් කරගන්න. අපි තව ඔයාලට කියන්න තියෙන මම එතන තව ඔයාලට මේ වීඩියෝ එකෙම තව දෙයක් කියලා දෙන්නම්. මෙතන තියෙනවා HTFT කියලා. එතකොට මේක කියන්නේ W1 එක W1 කියලා තියෙනවා මෙතන. ඒවත් ඔයාලට bet වලට ඉස්සරහට යූස් කරගන්න පුළුවන්. ඔයාලා කියන්නේ ටීම් මේක අල්ලද්දි මේ bet එක අල්ලද්දි
ඔයාලා ටීම් දෙක ගැන හොඳට දැනගෙන ඉන්න ඕනි. ටීම් දෙක කොහොම කලින් සෙල්ලම් කළාද ඔයාලට පස්සේ ඒවා තේරෙයි. කාලයක් බෙට් කරද්දි ටීම් කොහොමද සෙල්ලම් කරන්නේ කවුද ප්ලේයර්ස්ලා කියලා. W1 කියන්නේ පළවෙනි හාෆ් එකේදී W1 දිනනවා, දෙවෙනි හාෆ් එකේදී W1 දිනනවා කියලා. එතකොට හාෆ් දෙකේම W1 දිනන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ X W1 කියන්නේ පළවෙනි හාෆ් එකේ X කියන්නේ ඩ්‍රෝ වෙනවනේ. පළවෙනි හාෆ් එකේ ඩ්‍රෝ වෙනවා, දෙවෙනි හාෆ් එකේදී W1 දිනනවා. එතකොට බලන්න ඔඩ් එක 8.0 ගානක් තියෙනවා. ඊපස්සේ මේ දෙකම ඩ්‍රෝ වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ටීම් දෙකක්වත් දිනන්නේ පළවෙනි හාෆ් එකේ දෙකම ඩ්‍රෝ වෙනවා, දෙවෙනි හාෆ් එකේ ඩ්‍රෝ වෙනවා, ඔඩ් එක 19ක් තියෙනවා. ඒ විදිහට තමයි මේකෙන් කියවෙන්නේ මේ W2 කියන්නේ දෙකම හාෆ් දෙකේම W2 දිනනවා කියන එක. එතකොට ඔයාලට මෙතනින් මේ බලලා එහෙම බෙට් එකක් දාන්න පුළුවන්. තනි බෙට් මේවා දාද්දි මේවා ස්ලිප් වලට එකතු කරන්න එපා. මේවා තනි බෙට් දාන්න. ගොඩක් වෙලාවට මේවා ස්ලිප් වලට එකතු කරන්න එපා, තනි බෙට් දාන්න. එතකොට අපිට පුළුවන් ටෝටල් එක අල්ලද්දි කෝණවලයි රෙගියුලර් ටයිම් එක දෙකේම ටෝටල් 1 2 වෙනම අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ W1 එකේ මුළු එකතු කෝණවල මෙතන තේරුම. එතකොට මෙතන තේරුම W2 වල මුළු එකතුව කෝණවල එහෙම අපිට වෙන වෙනම අල්ලන්නත් පුළුවන්. ඔයාලා හිතන්නකෝ W2 කෝණ ගහන්නෙම නැහැ කියලා. එතකොට අපිට මෙතනින් අන්න එකට කෝණ අල්ලලා අපිට එතනින් වෙනම වාසියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔඩ් එක වෙනස් වෙනවා. ටෝටල් එක අල්ලනවට වඩා වෙනම තන් ටීම් එකට අල්ලද්දි ඔඩ් එක වැඩි වෙනවා. එතකොට අපිට තව එකක් මෙතන තියෙනවා කියන්න ටෝටල් එවන් කියන්නේ ඔත්තිරට්ටේ. ඒ විදිහට බලලා ඔත්තිරට්ටේද කියලා yes no කියලා දාන්න පුළුවන්. ඒක බලලා අපිට දාන්න පුළුවන්. මේවා දාන්න යන්න එපා. මේවා ගොඩක් වෙලාවට කියන්න බෑ කොහොමද ඔත්තේ ගානක් එදිරට්ටේ ගන්න. මේක වාසනාව අනුව තමයි මේක අපි තීරණය වෙන්නේ. අද ඔයාලා ඉගෙන ගත්ත කොහොමද කෝණ වලට බෙට් කරන්න, කෝණ වල ටෝටල් එක බලන්න, W1 දිනනවද W2 දිනනවද කොහොමද සිලෙක්ට් කරන්න කියලා. ඔයාලට ඩිපොසිට් විඩ්‍රෝ දාගන්න වෙන පහල කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ලින්ක් එක ගෲප් එකට ඇඩ් වෙන්න. ඒක ඇඩ්මින් හරහා ඔයාලට ඩිපොසිට් විඩ්‍රෝ කරගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.